ජේසුස් වහන්සේ උත්ථාන වූසේක. ඔව් සැබවින්ම උන්වහන්සේ උත්ථාන වූසේක. මේ පාස්කු දවසේදී දෙවියන් වහන්සේ ඔබටත් මටත් කුමක්ද කියන්නේ? සුදෝ ජොහාන් 20 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදේ මෙන්න මෙහෙම කියනවා. උන්වහන්සේ මලවුන්ගෙන් නැගිට වදාළ යුතු යයි ලියන ලද ශුද්ධ ලියවිල්ල ඒ වනතුරු ඔවුන් තේරුම්ගෙන සිටියේ නැත. ඔව් පාස්කු උදෑසන ඒ හිස් වූ සොහොන දකින මරියා මග්දලායේ පේදුරු උන්වහන්සේ ආදරය කරපු ගෝලයා ජොහාන් ඔවුන් බලාපොරොත්තු රහිත දුකෙන් වේදනාවෙන් අපේක්ෂා බංගත්වයෙන් හිටිය කණ්ඩායමක් වති හිටියා. ඔවුන් මේ සුද්ධ ලියවිල්ල අයිති කරගෙන හිටියේ නැහැ. උන්වහන්සේ ඔවුන්ට කියලා දුන්න දේ ඔවුන් අයිති කරගෙන හිටියේ නැහැ. හැබැයි මේ දුක මේ වේදනාව තුල ජේසුස් වහන්සේ මග්දලායට මරියාට කතා කරනවා මරියා කියලා. ප්‍රවන්ත අයවරුනි ඔබ වේදනාවෙන් දුකෙන් සංතාපෙන් කරදරෙන් ඉන්න වෙලාවේදී උන්වහන්සේගේ හිස් වූ සොහොන දෙස බලාගෙන යන විටදී උන්වහන්සේ ඔබට නම කියලා කතා කරන්න යනවා. මේ පාස්කුවේදී අපට මේ සුභාරංචිය තුලින් කියන්නේ ඒකයි. හැබැයි උන්වහන්සේ කියනවා ඔබට මාව අල්ලගෙන ඉන්නට බෑ මරියා. ඔබ ගිහිල්ලා සහෝදරයන්ට මේ සුභාරංචිය කියන්න. එනිසා ප්‍රේමවන්ත අයවරුනි අපිට මේ පාස්කු දවස කියන්නේ සතුටුදායක දෙයක් වෙන්නට පුළුවන්. ඒ සතුට තුල පල්ලිය තුල හරි වන්දනාමාන කිරීම තුල හරි අපිට එතන රැඳිලා ඉන්නට බෑ. උන්වහන්සේ අපිට ආරාධනා කරනවා. ඒ සුභාරංචිය, ඒ ආදරේ කතාව අන් අයට කියන්න. මරියාට ජේසුස් වහන්සේ කියනවා ඔබ සහෝදරයන්ට ගිහින් කියන්න. ඒ නිසා ප්‍රේමවන්ත අයවරුනි ඔබට ලොකු වගකීමක් තිබෙනවා. මේ ආදරේ කතාව එකිනෙකා සමග බෙදා ගන්නට. ඔබගේ ගෙදර අය සමග, ඔබ රැකියාව කරන ස්ථානයේ අය සමග, ඔබගේ පාසලේදී, ඔබගේ දේවස්ථානයේදී, ඒ වගේම ඔබගේ ජන සමාජය තුළ ඔබට හම්බ වෙන අය සමග වහන්සේගේ ආදරය බෙදා ගන්නට ඔබට වහන්සේ ආරාධනා කරනවා. එසේ කරන ජනතාවක් වෙන්නට, ආදරය වපුරන, ආදරය පිරිච්ච, ආදරය දෝරේ ගලන ජනතාවක් වෙන්නට ඔබට ආරාධනා කරනවා. එසේ වෙන්නට අපිට හැකියාව තිබෙන්නේ 1 කොරින්ති 15:14 කියන විදියට ක්‍රිස්තුස් වහන්සේ මරණය ජයගෙන නොනැගුණි නම් අපගේ දෙසුම ඵල නොම වෙන්නේ කියලා පුබුදු ගීතාංජලියේ 70 වෙනි කෙටි ගීතිකාවේ මෙන්න මෙහෙම කියනවා. කිතුන් වහන්සේ මරණය ජයගෙන නොනැගුණි නම් අපගේ දෙසුම ඵල නොම වන්නේ අප ඇදහුම ඵල නොම දෙන්නේ. කිතුන් වහන්සේ මරණය ජයගෙන නොනැගුණි නම් අපගේ දෙසුම ඵල නොම වන්නේ අප ඇදහුම ඵල නොම දෙන්නේ. ඒ විශ්වාසය තුල ගමන් කරන්නට මේ පාස්කුවේදී ඔබ සියලු දෙනාටම උන්වහන්සේගේ ශුද්ධාත්ම මඟ පෙන්වීම සහ ශක්තිය බලය ලබා දෙන සේක්වා. ජේසු බීටයි.